තෙරුවන් සරණයි. අද 13 වෙනිදා 2026 පෙබරවාරි මාසේ 13 වෙනිදා. තුනුරුවන් ආරම්භ කරගෙන දස කුසල් කරමින් දස පාරමිතා සිහිපත් කරගෙන තුනුරුවන් පිහිට සිහිපත් කරගෙන 13 වෙනි දිනයේදී අද මේ කිරිහාර පූජාවක් විශේෂයෙන් මේ ස්ථානයේ අපි සිදු කළේ. මේ බුද්ධ මන්දිරය තුළ මීට කලින් අපි දෙවුන්දර දේවාලයේ බුද්ධ මන්දිරය තුළ පූජාවක් යන ගමනේදී රාත්‍රී අලුයම 3-4ට විතර මේ ස්ථානට ආපු වෙලාවේදී මේ ස්ථානයේ බුදු පිළිමේ වටා බුද්ධ ප්‍රතිමාව වටා දේව රූප විශාල ප්‍රමාණයක් තිබුණා. ඒව සේරම අයින් කරලා අර පිටියේ එහා පැත්තෙන් තියලා බුද්ධ මන්දිරයේ පිරිසිදුවෙන් බුදු ගුණ ආරම්භ කරගෙන පූජාවක් තියන විදිහට සකස් කළා. අද ඒ වගේම මේ අවුරුදු ගානකට පස්සේ අදත් අපි ඇවිල්ලා කරන්නේ ඊට වඩා වටිනා කර්තව්‍යයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට පේන විදිහට පහලින් පේන්නේ සම්බුද්ධ ශාසනය ආරම්භ කරගෙන යන බුදුබව ප්‍රාර්ථනා කරන තෙදපත්තිනි දේවාලය. කාන්තා ප්‍රජාවගේ ඉෂ්ට සිද්ධ වෙන සේවාව අපි උන්ටයි. බුදු කෙනෙක් ලෝකයට පිළිවෙන්න ඒ වගේම බුදු හාමුදුරන්ට විරුද්ධ දෙව්දත්තර දිකරන්ට මේ දෙකටම හේතු වුණේ කාන්තාව. කාන්තාවගේ මව්කුස පිළිසිඳ ගත්තාට පසුව ඒ විඤ්ඤාණ ශක්තියෙන් අපි දන්නවා 12 දුක. ඊයේ 12 වෙනිදා. 12 දුක කියලා කියන්නේ ධර්මයේ පිළිසිඳ ගත්ත වෙලාවේදී ඇති වෙන දුක විතරක් නෙමෙයි. ලෝකේ හොඳ නරක දෙකක් තියෙනවා. හොඳ පමණක් තෝරා බේරගෙන යන්න ශක්තියක් නැති මනුස්සයෙක් දුකක් ඇති වෙනවා. ඒ මනුස්සයා හොඳ නරක දෙකම ක්‍රියාත්මක කරනවා. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා පෙන්වලා දෙන්නේ මෙන්න මේ වෙනස ඇති කරන්න ලෝකේ හැමදාම පවතින හොඳ දේ තෝරා බේරාගෙන මම්මුලා නොවි ගමනක් යන මනුස්ස ප්‍රජාවට පෙන්වලා දෙන්න බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ. ඒ පෙන්වලා දෙන අවස්ථාව වෙනකොට බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙනකොට බෞද්ධ කියලා ආගමක් තිබුණේ බුද්ධ ආගම කියලා එකක්. සියලු මාර්ගම් මදාන දෙසටක් මිත්‍යා දෘෂ්ටිකෙන් කියලා කියන්නේ මිත්‍යාව කියන්නේ වැරදි දැකීම ඇති කරගෙන මේකෙන් යහපතක් සැලසෙයි මේ දෙයින් යහපතක් සැලසෙයි කියලා එක එක්කෙනා විවිධ මාර්ග විවිධ ක්‍රමයේ අනුගමනය කළා. එන්නේ පිරිස අතරට තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා ওই සියල්ලටම වඩා නිවැරදි සම්මාදිට්ඨික මාර්ගය මේකයි කියලා පෙන්නලා දෙනවා. ඒ මාර්ගය අනුගමනය කරමින් ඒ මාර්ගය ගැන දැන කියා ගන්නවත් පුළුවන් ශක්තිය තියෙන මේ ත්‍රිපිටක ආශ්‍රිතව ශාසන දහම පෙන්눔 කරන මේ සම්බුද්ධ ශාසනය පවතින ලංකා ධර්මීතලයේ සිංහල බෞද්ධ පිරිසට ඒක හැකියාව තියෙනවා. සිංහල බෞද්ධ පිරිස කියන්නේ මොකද්ද? සිත තුළින් අයින් කළ යුතු දේ අයින් කරන නිසා සිංහල කියනවා. සිත ඉන් හල කියන වචන තුන තමයි එකතු වෙලා මේ සිංහල කියලා හැදිලා තියෙන්නේ. ඉන් කියන්නේ ඇතුළත තියෙන දේ සිතින් බහැරට දමන පුජ්‍යලයා අනවශ්‍ය දේ බහැරට දාන පුජ්‍යලයා සිත ඇතුලේ තියෙන දේ අන්න එයා සිංහල වෙනවා. බෞද්ධ කියන්නේ ලබාගත් මනුසාත්ම භාවය. දේවාත්ම තියෙනවා, බ්‍රහ්මාත්ම තියෙනවා, තිරිසං ආත්ම තියෙනවා. මේ වගේ නොයෙකුත් ආත්ම තියෙනවා. මේ ආත්ම අතර මනස උසස් කරගෙන පුළුවන් ආත්මයට පැමිණෙහම එයා මනුසාත්මය කියලා කියනවා. මනස උසස් කර ගැනීමට හැකියාව ඇති ආත්මය. එහෙමනම් මෙන්න මේ ආත්මය තුළින් පුළුවන් අනාත්මවාදී ධර්මයක් ක්‍රියාත්මක කරන බුදුදහම ආත්මවාදී ධර්මයක් නෙමෙයි. ආත්මය අවසාන ආත්මේ මනුස්සාත්මයට පැමිණිච්ච කෙනා නැවත ඒ ආත්මෙ ගිලිහි යන්නේ නැතුව මේ බුදුදහම ක්‍රියාත්මක කරලා සැනසීම ලබන්න පුළුවන්. එහෙමනම් අද මේ උතුම් සම්බුද්ධ ශාසනික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන මේ බුදුරජාණන් වහන්සේට අපි මේ උතුම් ශාසනික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ක්‍රියා පූජාවක් පූජා කළේ මොකටද? අර පහළ පේන පත්තිනි මෑණියෝ ලංකාවේ ජීවත් වෙන සියලුම කාන්තාවන් හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි මේ සියලුම කාන්තාවන්ට මඟ පෙන්වීමක් මේ පත්තිනි මෑණියන්ගෙන් තියෙනවා. උසස් මනුස්සාත්මයට ආපු ස්ත්‍රියක් වෙන්නේ නැතුව දේවත්වයේ ඉඳගෙන බුදු බව තරම් ශ්‍රේෂ්ඨ දෙයක් නැහැ කියලා බුදු බව ආරම්භ කරගෙන විඥාන ශක්තිය හසුරවනවා. ඇවතුම් පැවතුම් විහෙරණ සියල්ල නතර කරලා කතා කරන වචන නතර කරලා කරන ක්‍රියාවල් නතර කරලා ඉන්දිකටු මල උඩ වැඩ ඉන්නවා කියන බුදු බව ලබා ගන්න චේතනාව සකස් කරගනිමින් එහෙනම් මෙන්න මේ විදිහට අපි කාම ලෝකෙ ඉපදුනහම අර්ථයක් ඇතුව කටයුතු කරන්න ඕනේ. ඊළඟට අර්ථයක් ඇතුව කටයුතු කරන කෙනාට ධර්මයේ දකින්න පුළුවන් වෙනවා. අනර්ථකාරීව කටයුතු කරන කෙනාට කවදාවත් ධර්මයේ දකින්න බෑ. ඒ නිසා කාම අර්ථ ධර්ම නිරුක්ති කියන්නේ අවශ්‍ය නැති දෙයින් අයින් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අවබෝධයක් එනවා ධර්මයේ දැක්කම මේක අධර්මයේ මේක ධර්මයේ. මේක සැප පිණිස හේතු වෙන දේ මේක දුක් පිණිස හේතු වෙන දේ කියලා අවබෝධයක් එනවා.
අන්න මේ ලෝකෙ ඉපදුනාට පස්සේ මාර බලවේග ඔස්සේ ඉදරම් පිනවීමට ගිය කෙනා අර්ථයක් ඇතුව ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. කාම ලෝකෙ ඉපදිච්ච නිසා සතාසිව්පාවගේ ජීවත් වෙනවා. වචන හොඳ වචන භාවිතා කරන්න, නරක වචන අයින් කරන්න, හොඳ ක්‍රියා කරන්න, නරක ක්‍රියා අයින් කරන්න. ඇවතුම් පැවතුම් විහෙරණ තමන්ට යහපත පිණිස හේතු වන දේ ක්‍රියාත්මක කරන්න. ඇවතුම් පැවතුම් විහෙරණ තුළ මේ දක්වා සමාජගත වෙලා තිබිච්ච මනුස්සයාට දුක් සහිත දේ අතහැරලා දාන්න පුරුද්දක් ඇති වෙනවා. කාම අර්ථ ධර්ම නිරුක්ති. ඊළඟට පටිභාන කියන්නේ ප්‍රතිපත්තියෙන් යමක් Taman වෙත බාගන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් හැම දිනාටම එහෙම කරන්න බෑ. ලිඳට ගියාම වතුර ඉහළට ගන්නවා. ලිඳේ ඉඳලා බාල්දියක් දාලා ඒකට කියනවා වතුර බානවා කියලා. අපි ගුවනින් එහෙම නැත්නම් වාහනයකින් ගෙදර උඩ තට්ටුවේ ඉඳලා බිමට පහළට යමක් බානවා කියලා කියනවා ගන්නකොට. එහෙනම් මේ උඩ පහළ කියලා ભેදයක් නැහැ. Taman ගාවට ගන්න එකට කියනවා බා ගන්නවා කියලා. එහෙනම් මේ ලෝක ජීවත් වෙනකොට Tamanට විමුක්තිය සලසන දේ බා ගන්න Taman ගාවට එකතු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පටිභාන කියන්නේ ඒකයි. ප්‍රතිපත්තිය Taman ගාවට එන විදිහට සකස් කරගන්න ඕනේ. එහෙමනම් අපි මේ දක්වා අද දක්වාන දියසෙම් ප්‍රතිපත්තිය තිබුණේ Tamanගෙන් ඈත් වෙන විදිහට. අද මේ පටන් ගන්නේ Taman ගාවට එන විදිහට ප්‍රතිපත්තිය හදාගන්න මනුෂ්‍යාත්මේ පිරිමි වුණාට පස්සේ අපි දන්නවා උරුවෙල් කාශ්‍යප පිරිමියෙක් වෙලා විශාල විදිහට මේ අතරමැදදී උදළු වුණා මම කියලා ලබන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දවරුවේ කාශ්‍යප ගාවට ගිහිල්ලා කිව්වා ඔබ රහත් වෙලා කියලා හිතාන විදියට රහත් වෙලා නැහැ. රහත් මාර්ගෙ දීසිලා ඉතරයි. ඒක නිසා ඔය ආලෝකයක් දැක්කපමණින් උදළු වෙන්න එපා. ප්‍රතිඵලය ලැබෙන්න නම් ඔබ ඉදිරියට ගමන් කරන්න ඕනි කියලා. බොහෝම තර්ක විතර්ක කරලා ඉන්ද්‍රි ප්‍රාතිහාර්ය පාලා අනුරුවෙල් කාශ්‍යපගේ සිත රහත් බෝධිය දක්වා ගිහිච්චා. ඊට පස්සේ නියම ප්‍රතිඵලය ආවට පස්සේ උරුවෙල් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ යටතේ බුද්ධ ශාසනය තුළ මහා ශ්‍රාවක පදවියක් ලබාගෙන වැඩ සිටියන්න. මෙන්න මේ தত্ত্বය අද පිරිමින්ට ඇති වෙලා තියෙනවා. කාන්තාව එලා දකිනවා. කාන්තාවට දුක් කරදර ඇති කරනවා. යම්කිසි ආරම්භක අවස්ථාවකදී යම්කිසි තීන්දුව තීරණයක් ගත්තනම් ඒ ආරම්භයේදී ගත්ත තීන්දුව තීරණය අවසාන වෙනකන් තියෙන්න ඕනේ. බුද්ධ ශාසනයේ ආරම්භත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනය කියන්නේ මේ ශාසන ප්‍රතිපත්තියට යොමු වෙච්ච සිංහල බෞද්ධ කාන්තාවගා මුලින්ම මේ தত্ত্বය ඇති වෙන්න ඕනේ. ඒක එතකොට ආදර්ශයක් වෙනවා සෙසු කාන්තාවන්ට. හින්දු ක්‍රිස්තියානි මුස්ලිම් කාන්තාවන්ට සිංහල බෞද්ධ කාන්තාව ආදර්ශයක් වුණේ නැත්නම් විශාල විපත්තියක් කරදරයක්. ඒක නිසා බුදුදහම රැක ගැනීමටත් ඒ උතුම් ගමන් මාර්ගය අවතීර්ණ වීමට කාන්තාවන්ට මඟ පෙන්වීමටත් අද මේ දහම් පණිවිඩය දෙන්නේ. එහෙමනම් මෙත්සරණ කාන්තා සමිතිය ආරම්භ කරලා ඉදිරියේදී 3 වෙනිදා නිකුත් කරන උතුම් සම්බුද්ධ ශාසනය ආරම්භ කරගෙන කරන දහම් කලාපයේ විපුලීමේ ආරම්භය. එනම් මේ උතුම් කිරියාර පූජා කළේ බුදුරජාණන් වහන්සේට අපි යමක් ලබා ගන්න අරමුණින් නෙමෙයි, වෙනත් ඇය තියෙන ක්‍රියා පූජාවල් වලින් අරමුණක් ඇති කරගෙන නෙමෙයි, ශාසනීය බැබලීමක් ඇති කිරීමට ශාසන ප්‍රතිපත්තියට මේ කාන්තා පාර්ශවය යොමු කරවලා ඒ කාන්තා පාර්ශවයට සිංහල බෞද්ධ කාන්තාවන් ඇතුළු සෙසු සියලුම ලාංකීය ජනතාව අතර ජීවත් වෙන කාන්තාවන්ට ඔබේ කාන්තාවන් විදිහට ඔබ ලබාගෙන තියෙන උතුම් රත්න භාවය ප්‍රකෘතිමත් කරගන්න, ආලෝකමත් කරගන්න, උද්දීපනයක් ඇති කරගන්න, ලෝකයට වැඩක් කරන්න, නිසි ගමන් මඟට අවතීර්ණ වෙන්න ශක්තිය බලය පෙන්වන්නයි මේ උතුම් පූජාව සිද්ධ කළේ. එහෙනම් ඒ ධර්මයේ අරගෙන උකහාගෙන ඒ ධර්මයේ බෙදා හදා දීලා මේ සාධන දහමින් සුවපත් වෙන්න උසස් මනසකින් යුක්ත මනුස්ස කාන්තාවට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ සත්‍තිමේනියන් මේ පින් අනුමෝදන් වෙලා ප්‍රාර්ථනා කරන බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීමට මෛත්‍රී බුද්ධ ශාසනයේ මේ පිරිමි ආත්මයක් ලබාගෙන ඒ බුද්ධ ප්‍රජානන් වහන්සේගෙන්ම නියත විවරණද ලබාගෙන බුදු බව පිණිස උතුම් සම්බුද්ධ ශාසනික ප්‍රාර්ථනාව මස්තක ප්‍රාර්ථ කර ගැනීමට පත්තිනි මෑණියන්ට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ සමගම අප සමග එකතු වෙලා ඉන්න මංගලිකා කියලා ඒ කාන්තාවක් මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙච්ච කාර්යාලයට ගිය අද දවස තුල උපන් දිනය සමරනවා. ඒක නිසා අපි මෙතනට එන්න කියලා කිව්වා. දැන් මග එන බවක් දැනගන්න ලැබුණා. එහෙනම් එතුමියට මේ ළඟදීම කතරගම යනවා කියලා තියෙනවා නඩයක් එක්ක. ඒ යනකොට යන්න අඩුපාඩු ටිකක් අපිට සඳහන් කළා. ඒවත් ලබා දීලා ඒ කාන්තාවට පිළිපැවීම ආරම්භ කරගෙන පත්තිනි මෑණියන්ට ඒ පින් ධර්මෝදන් වෙත්වා. ඒ සම්බුද්ධ ශාසනයට පිවිසෙනකොට අෂ්ට පරිස්කාර ලබා ගැනීමට පත්තිනි මෑණියන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ අෂ්ට පරිස්කාර
පරිහරණය කරමින් බුද්ධ වචනට අනුව ජීවත් වෙනවා කියලා කොහොමද පිට සාසනට ඇතුළු වූ වික්ෂු වික්ෂුණී දෙපිරිසටම ශාසන දහමෙන් ඒ අය දැනුවත් හෝ නොදැනුවත්ව නොමග යනවා නම් වැරදි පාරකට අවතීර්ණ වී සිටින ඒ සියලු දෙනා බුද්ධ චීවරයේ බලයෙන් සුමගට ගැනීමට මේ පූජාවේ ආනිසංස බලමයි මේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කර සාදු කියන්න. සදෙව් ලෝක වාසී සියලු දෙවියෝද රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක වාසී සාධනිතකාමී සියලු බ්‍රහ්මයෝද අපාතර ජීවත් වෙන සියලු මිනිස්යෝද මේ පින් අනුමෝදන් වෙත්වා සකතින් සපතරපත් වේවා උතුම් වූ ශාසන ධර්මයේ අනුසෙන් ආනුභාවයෙන් කුසට පිළිසිඳ ගන්නා දරුවා සම්‍යක් දෘෂ්ටික මාර්ගය ඔස්සේ තමන්ට උතුම් රත්නයක් විදිහට දරුවා බිහි කර ගන්නා මාස 9මාරක 10ක කාලයේ මුළුල්ලේම සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියට අනුගතව ඒ කාන්තාවට අම්මා කෙනෙක් ලෝකයට වටිනා උතුම් රත්නයක් බවට බුදු මෑණියන් කෙනෙක් විදිහට දරුවෙක් බිහි කරන්න අවශ්‍ය කරන දහම් යන බලය සියලු කාන්තාවන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කර සාදු කියමු. එවැනි උතුම් කාන්තාවන් අම්මලා කරගන්න විඥාන ශක්තියෙන් ඒ දරුව පරපුර සම්බුද්ධ ශාසනික ශක්තියෙන් සුවපත් වෙන උතුම් ධම්ම මගට අවතීර්ණ වීමට අද පටන් ආරම්භ කරන මේ උතුම් කර්තව්‍යයට සියලු දෙනා එකතුව සම්බන්ධ වී උතුම් වූ ශාසනික සංසීම දා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අපේ මේ දහම් පණිවිඩය අසන දකින බලන සියලු දෙනා මේ හොඳයි සපයි ප්‍රණීතයි කියලා හිතන්නේ නම් අප සමග එකතු වෙන්න. ඔබ මේ දහම් පණිවිඩය නරඹලා අප සමග එකතු වෙලා අප නොමිලේ මුද්‍රණය කරන දහම් පත්‍රිකාව ලබාගෙන මෙත්සරණ කාන්තා සමිතියේ ලියසරණ සහන සේවාව ක්‍රියාත්මක කරන විට ඒ සමග එකතු වෙලා ඔබේ ජීවිතයට බලපාන ආර්ථික අධ්‍යාත්මික ඒ වගේම නොයෙක් ආකාරයෙන් බලපාන සමාජයේ මිත්‍යා දෘෂ්ටි පාපය අකුසලයෙන් නිසා විශේෂයෙන්ම පිරිමි පාර්ශවය වැරදි මගට යොමු වීම නිසා වැරදි ක්‍රියා කිරීම නිසා ඒ පිරිමියා යටතේ ඉන්න කාන්තාවට විශාල දුකක් ඇතිවෙනවා. ඒ නිසා එවැනි දුක් කරදර වලින් බේරෙන්න බුදු ගුණ බලයෙන් බුදු විරුස් ආශිර්වාද බලයෙන් සහනයක් ලබා ගන්නට අප සමග එකතු වෙන සියලු කාන්තාවන්ට තුනුරුවන් අනන්ත ප්‍රමාණ ගුණ බලයෙන් සනසිල්ලක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සෑම දිනාටම රත්නත්‍රයේ සූවිත මහා ගුණ බලයෙන් සිතක් ශාන්තියක්ම සැරසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පෙරවන් සරණයි.